අපි හැමෝම ජීවිතේ කොතනක හරි හිර වෙලා ඉන්නවා. ඒ පරණ මතකයක නැති වුණ ආදරයක එහෙමත් නැතිනම් හිතට වද දෙන අතීත වැරැද්දක වෙන්න පුළුවන්. අපි හැමෝම අතීතය කියන බරපොට්ටනිය කරේ තියාගෙන අනාගතයට යන්න හදනවා. ඒත් ඔබ කවදා හරි හිතුවද අපි ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා? හුඟක් වෙලාවට අපේ වේදනාවට හේතුව සිද්ධ වුණ දේවල් නෙවෙයි. ඒ සිද්ධ වුණ දේ අතහරින්න අපිට තියෙන අකමැත්ත. අපි හිතන්නේ තදින් අල්ලන් ඉන්න එක ශක්තිමත්කමක් කියලා. හැබැයි රූමි කියන මහා කවිවරයා දවසක් මෙහෙම කියනවා. අතහැරීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි. එය ශක්තියේ ලකුණක් කියලා. ඉතින් අද අපි කතා කරන්නේ අපේ හිතේ තියෙන ඒ බර අතහැරලා ආයෙත් හුස්ම ගන්න පටන් ගන්නේ කොතනින්ද කොහොමද කියලා. මනෝවිද්‍යාඥයෙක් දවසක් තමන්ගේ පන්තියේ ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔහු වතුර වීදුරුවක් අතට අරන් අහනවා මේ වීදුරුවේ බර කොච්චරද කියලා. ළමයි එක එක බර ප්‍රමාණයන් කියනවා. එතකොට ඔහු hina වෙලා මෙහෙම කියනවා. මේ වීදුරුවේ ඇත්තම බර වැඩක් නැහැ. හැබැයි මේ වීදුරුවෙන් අපිට ඇතිවෙන පීඩාව තීරණය වෙන්නේ මම මේක කොච්චර වෙලාවක් අල්ලන් ඉන්නවද කියන එක මතයි. මම මේක විනාඩියක් අල්ලන් හිටියොත් ඒක බර නෑ. මම මේක පැයක් අල්ලන් හිටියොත් මගේ අත රිදෙන තරමට මේක බරයි. මම මේක දවසක්ම අල්ලන් හිටියොත් මගේ අත පණ නැති වෙලා යන තරමට මේ වීදුරුව බරයි. අපේ හිතේ තියෙන ප්‍රශ්නත් ඒ වගේමයි. ඒ මතකයන් විනාඩියක් දෙකක් හිතන එක ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔබ ඒ බර දවස පුරාම මාස ගාණක් අවුරුදු ගාණක් අල්ලන් ඉන්නවා නම් ඒක ඔබේ මුළු ජීවිතේම පණ නැති කරලා දානවා. ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ වීදුරුව බිමින් තියෙන එක. උන දේ වුණා මේක පිළිගන්න එක තමයි පළවෙනි පියවර. සිද්ධ වුණ දේ සාධාරණයි කියලා පිළිගන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒක දැන් අතීතයට එකතු වෙලා ඉවරයි කියලා පිළිගන්න පුරුදු වෙන්න. අතීතය ගැන හිතන එක හරියට එකම වීඩියෝ එක ආයෙ බලනවා වගේ. ඒකෙන් අවසානය වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ අද දවසේ සතුට ඔයාගේ කාලය විනාශ වෙන එක විතරයි. කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ලෝකේ හැමදේම අපිට පාලනය කරන්න බෑ. කාලගුණය, මිනිස්සු හිතන විදිහ, මිනිස්සු කරන කියන දේවල්, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට පාලනය කරන්න බැරි. මිනිස්සු මට ඇයි මෙහෙම කළේ කියලා අහන එකෙන් තේරුමක් නැහැ. ඔයාට පාලනය කරන්න පුළුවන් මිනිස්සු කරන කියන දේට ඔයා දක්වන ප්‍රතිචාරය විතරයි. මහත්මා ගාන්ධිතුමා කිව්වා වගේ දුර්වල අයට කවදාවත් සමාව දෙන්න බෑ. සමාව දීම කියන්නේ ශක්තිමත් අයගේ ලක්ෂණයක්. අපි සමාව දෙන්න ඕනේ අනෙක් කෙනා වෙනුවෙන් නෙවෙයි. අපේ හිතේ තියෙන වෛරය, නොසන්සුන්තාවය කියන දේවල් නිවා ගන්න. ඉතින් ඒ නිසා අතීතයේ සිද්ධ වුණ දේවල් වලට අතීතයේ මුණ ගැහුණු මිනිස්සුන්ට ඒ අය කරපු කියපු දේවල් වලට සමාව දෙන්න. හැඟීම් වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න. අඬන්න ඕන නම් අඬන්න, කෑ ගහන්න ඕන නම් කෑ ගහන්න. හැඟීම් කියන දේ හිතේ හිර කරගන්න එපා. හැඟීම් කියන්නේ ගලාගෙන යන ගඟක් වගේ විය යුතු දෙයක්. එහෙම නැත්නම් ඒකෙන් ඇතිවෙන පීඩනය ඔයාට දරා ගන්න අමාරු වෙවි. සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද කියලා හිතන එක නවත්තන්න. ඔයා ඔයාගේ උපරිමය මේ මොහොතේ කරන්න. ඊට පස්සේ ලැබෙන දේ ගැන වද වෙන්න එපා. ජීවිතය කියන්නේ ගමනක් මිසක් ගමනාන්තයක් නෙවෙයි. මේ මොහොත විඳින්නේ නැත්තම් අපිට කවදාවත් ජීවිතේ විඳින්න බෑ. හැම තරකයක්ම දිනන්න හදන්න ඕනේ නෑ. අපේ හිතේ සාමය වෙනුවෙන් සමහර තැන්වලින් නිහඬව අයින් වෙන එක අපි ලබන ලොකුම ජයග්‍රහණයක් කියලා පස්සේ කාලෙකදී අපිට තේරෙනවා. මතක තියාගන්න මිට මොලව ගත්ත අතකට අලුත් යමක් ලබා ගන්න බෑ. අතීතය අතහැරියොත් විතරයි අලුත් ආශිර්වාදවලට, අලුත් අවස්ථාවලට ඔයාගේ ජීවිතයට එන්න ඉඩ ලැබෙන්නේ. මතක තියාගන්න ඔයාගේ අතීතය ඔයාගේ අනාගතය තීරණය කරන්නේ නැහැ. ඔයාගේ අනාගතය තීරණය කරන්නේ මේ ගෙවෙන මොහොත. අතහැරීම කියන්නේ අමතක කරන එකට නෙවෙයි. අතහැරීම කියන්නේ ඒ වේදනාකාරී මතකයන්ට ඔයාගේ අද දවස පාලනය කරන්න තියෙන අයිතිය ඉඩ නැති කරලා දාන එක. අතහැරීම කියන්නේ පරාජයක් නෙවෙයි. ඒක තමන්ගේ ආත්ම ගෞරවය සහ සතුට වෙනුවෙන් තමන්වම තෝරා ගැනීමක්. මොකද ඔබව ඔබට වටිනවා. ඔබේ හිතේ සාමය ලෝකෙ තියෙන මොනම දෙයකටත් වඩා වටිනවා. අදම හිතන්න. අද ඉඳන් හිතට බරක් වුණ එක දෙයක් හරි අතාරින්න පුරුදු වෙන්න. පරණ පින්තූරයක් මකලා දාන්න, පරණ තරහක් අමතක කරන්න. එහෙම නැත්නම් හිතට වද දෙන ඒ පරණ අදහස අයින් කරලා දාන්න. හුස්මක් ගන්න. ජීවිතේ දිහා අලුතෙන් බලන්න පුරුදු වෙන්න.
ඒ සැහැල්ලුව දිගටම පවත්වගෙන යන්න මහන්සි වෙන්න. ඉතින් ඔයත් ජීවිතේ මොනවාම හරිම දෙයක් අතහැරලා සහනයක් ලැබපු කෙනෙක් නම් ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. මොකද අද දවසේ තවත් කෙනෙකුට ඒක ලොකු ශක්තියක් වේවි. ඉතින් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.